එන්න අද අපි රසම රස මාබල් කේක් එකක් හදමු. මම මේ කේක් එක හදන්න ඕන කරන හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒක බලාගෙන ඔයාලට මේක කැමති නම් හදන්න පුළුවන්. මේක මාරම රස, මාරම සොෆ්ට්, ඩිලිෂියස් කේක් එකක්. ඉතින් ඔයාලට ගෙදර අයට හදලා දෙන්න try කරලා බලන්න. ඉස්සෙල්ලාම ඔයාලට මෙන්න මේ වගේ ට්‍රේ එකක් ඕනේ. සාමාන්‍ය මාබල් කේක්ස් හදන්න මේ වගේ ට්‍රේ තමයි යූස් කරන්නේ. ඉතින් මමත් එකක් ගත්තා. ඊට පස්සේ මේ ට්‍රේ එකේ ප්‍රමාණයට ඔයා මේ වගේ බේකින් පේපර්ස් කපා ගන්න ඕනේ. කපාගෙන බටර් තෙල් ගාලා මෙන්න මෙහෙම බටර් හරි තෙල් හරි ගාලා බේකින් පේපර් එක මේ ට්‍රේ එකට දා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා රූම් ටෙම්පරේචර් තියෙන බටර් ගන්න ඕනේ. ගොඩාක් ෆ්‍රිජ් එකෙන් අර එළියට ගත්ත ගමන් බටර් එක දාන්න එපා. රූම් ටෙම්පරේචර් එකට එනකන් බටර් එක තියලා ඊට පස්සේ යූස් කරන්න. මම නම් මෙතන සීනි අඩුවෙන් ගත්තේ මොකද මම ඉතින් සීනි කන්න කැමති නැති කෙනෙක් ඉන්නේ. ඊට පස්සේ මම බිත්තර 3ක් මේකට ඇඩ් කරා. ඊට පස්සේ මේක හොඳට බීට් කරලා මම දාගත්තා වැනිලා දාගන්න මම දාලා තියෙන ප්‍රමාණ වලටම වැල දාගන්න වැඩි දාගන්න එපා. ඊට පස්සේ මම පිටි දාගත්තා. පිටියකට බේකින් පවුඩර් දාගත්තා. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ පේන්නේ ලුණු ටිකක් දාගත්තා. මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. ලුණු ඔප්ෂනල්. ඔයා කැමති නම් දාගන්න. සෝල්ටඩ් බටර් ගන්නවා නම් කොහොමත් ලුණු දාන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඉතින් ওই විදිහට කිරි දාලා මේක හොඳට බැටර් එක හදාගෙන දැන් මම හදන්නේ මාබල් කේක් එකේ අර චොක්ලට් ලේයර්ස් වගේ අන්න ඒකට හදා ගන්න ඕනේ. චොක්ලට් පේස්ට් එක හදාගන්න. ඊට පස්සේ මම ඒ චොක්ලට් පේස්ට් එක බැටර් එකට දානවා. මම මේ වෙලාවේ බැටර් එක කොටස් දෙකකට වෙන් කරගෙන තිබුණේ. ඊට පස්සේ අපි බේකින් ට්‍රේ එක අරගෙන වැනිලා ලේයර් එකයි චොක්ලට් බටර් එකකින් ලේයර් එකයි ඔහම දාලා ලස්සන මාබල් කේක් එක හදා